ගයිස් ඉතින් කොහොමද අද සාදරයෙන් පිළිගන්න ස්ටිපා බ්ලොග් එකට අද ඉතින් කතා කරන්න යන්නේ මේ නිමාඩු මාසේ කොහොමද ගත කරන්න යන්නේ කියලා. වැඩි කතාවක් නැහැ. අපි යන්නේ නම් බ්ලොග් එකට. හෙලෝ ගයිස් ඉතින් අද මුලින් කිව්වා වගේ මේ මාසේ කරන්න යන දේවල් තමයි ඉතින් මේ බ්ලොග් එකෙන් කතා කරන්නේ. ඔන්න අපේ දැන් ඉස්කෝලේ යන කට්ටිය දැන් නිමාඩුනේ මේ මාසේ. දැන් නොවැම්බර් ආයිතින් දෙසැම්බර් පටන් ගත්ත කියන්නේ අනිවාර්යෙන් විභාගයේ තමා පාඩම් කිරිල්ල තමයි ඊළඟ සති දෙක තියෙන්නේ. තව එකක් මතක් කරන්න ඕනේ අපි 12 මේ අපි අපේ පන්තියෙන් යනවා 12 ට්‍රිප් එක. ඒ vlog එකක් බලන්න කියලා ඉල්ලනවා. ඒක මම අපේ channel එක subscribe කරන්න. අපේ කිව්වට අපේ නෙමෙයි මගේ. දැන් මම thumbnail හදන හැටි ඉගෙන ගත්තා. අර හේෂාම් බ්ලොග් වගේ ඉතින් thumbnail හදන්න පුළුවන් නම් ආයේ ගැම්මක්නේ. තව කරන්න තියෙන්නේ ඉතින් පාඩම් කිරිල්ලක්. ඒ වගේම මට හිතුණුත් ඔය සින්දුව එකක් දෙකක් කියලා අතල්ලේ ඉන්නවා. පළවෙනි සති දෙක සෙල්ලම් බ්ලොග් ඒවා. දෙවෙනි සති දෙක තමයි පාඩම් කිරිලි ඒවා ටික කියන්නේ. ඊළඟට කතා කරොත් මම මේ මයික් එක පාවිච්චි කරන්නේ ලොක්කම්මලා ෆිල්ම් නෙමෙයි මොනවද මේ ඩ්‍රාමා කියන්නේ මොනවද නාට්‍ය බලන ඒවා බලන ගමන් ඉන්නේ ඉඳලා ඉතින් මට හිතුණා මේක පාවිච්චි කරන්න එයාලට කාදරයක් වෙන්නේ නැතුව අපිත් කරන්න බෑ. හරි එහෙනම් මේ බ්ලොග් එක කතා ගන්න ඉතින් ඕවා තමයි. හරි තව ටික කිසියට කතා කරමු. මම අවසානයේ ඔයාලා පාඩම් ගන්න ටිප් එකකුත් කියලා දෙන්න. හරි ඊළඟට මම එනවා 10 වසරට. දැන් 9නේ. 9 කියන්නේ ඊළඟ අවුරුද්දේ 10යි. ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද මේ බකට් සබ්ජෙක්ට් තෝරගන්නේ. තෝරගන්නවා නම් ඉතින් ෆුල් හැපි එකකින් රිලැක්ස් එකේ ආතල් එකේ කරනවා නම් තෝරගන්නවා පුරවැසි සෞඛ්‍යයි රංග කලා තෝරගත්තත් ඒ අවුලක් නැහැ. ඔයාගේ කැමැත්ත. ඔයාට මියුසික් පුළුවන් නම් මියුසික් කරන්න. නැටුම් පුළුවන් නම් නැටුම්. 10 වසරේදී කරන්න මම කරන්නේ ඒව කියන්නම්කෝ එකට. මම කරන්නේ අමාරු විෂයන් ටිකක්. ලේසි නෑ. කොහොම හරි ගොඩ දාගන්නත් ඕන. ලේසි නෑ. මුලින්ම කියනවා ලේසි නෑ. පාඩම් කරන්න වෙනවා. බ්ලොක් කරගෙන ඉඳලත් හරියන්නේ නෑ. මම කරන්නේ ලීඩ්. ඒ වගේම IT ඒ වගේම කොමර්ස් කියන්නේ ගිණුම් කරන්නේ වෙන්න මං හිතන හැටියට තවඩ කරලා නැහැ. ඒ වගේම මම ලබන සිකුරාදා අබුද්දයාල මං කතෝලික හින්දා ලබන සිකුරාදා අබුද්දයාලික ලබනවා. ඒකටත් දැන් රියසල් දාලා තින්නේ පා වෙලා ඉන්නේ. සතියෙම රියසල් ගිහිල්ලා මං කියන්නේ මට ගෙදරට ගන්න වෙලාවන්නේ රියසල් යන හැරෙන්න. ඊට පස්සේ තව ওই 10 වසරට දහම් පාසල් යන්නෙත් ඉතින් තව එක දවසක් යනවා. යන්නේ දික්කයිසන් ඇදලා කියලා පෙන්නන්න. එතකොට අපේ තොඩු ආවනේ. ඒ ඉස්කෝලේ ළමයි අඳින්නේ කොට කලිසම් සුදු. එතකොට ටිකක් කැපිලා පෙන්න අපිත් ආසයිනේ. ඒකින්ද තමයි මේ යන්නේ. මම මේ දැන් මේ මෙතන මල් පෝච්චි එක තියලා තින්නේ. මේ මල් පෝච්චිය තමයි මේ ස්ටෑන්ඩ් එකේ තියලා තියෙන්නේ. ඒකින්ද වැඩි ගණන් ගන්න එපා. ඊට පස්සේ දැන් මම මේ මොනවද ඉංග්‍රීසි ක්ලාස් ගිහිල්ලා ඉංග්‍රීසි ලිටරචර් ඊට පස්සේ තව කියනවා නම් ට්‍රිප් යන ඒවා ඉස්සරහට කරන්න ගොඩාක් වැඩ තියෙනවා. මට ඕනේ කොහොම හරි 100 පළවෙනියට 1K 100 ගහලා තියෙන්නේ 1K. ඊට පස්සේ ඇවිල්ලා තියෙන්නේ ගහන්න 10K. 10K වල පස්සේ ලක්ෂය. ලක්ෂය වල පස්සේ ඉතින් එතන යට වෙන්නේ බලගමු. පළවෙනි ප්ලේ බටන් එක ගන්න තමයි ලොකුම ආසාව තියෙන්නේ. මං හිතනවා මේ මයික් එක ඇහෙනවා ඇති කියලා. ඊට පස්සේ ඉතින් කරන්න තියෙන්නේ ඔය වැට්ටිය තමයි. නිමාඩු කාලේ ආතල් එකේ පාඩම් කරනවා. පාඩම් කිරුවට
ඔය සස්සර කියලා යාළුවෙක් ඉන්න එයාත් එක්ක තමයි පාඩම් කරන්න කොහොමද. තව මොනවද කියන්න තියෙන්නේ? මම නම් කියන්නේ එක දෙයක් 10 වසරේ තියා 9 වසර 9 වසර දැන් ඔය 8 වසර ළමයි මේක බලනවා නම් අනිවාර්යෙන් 9 වසර කෙලවෙන මට කෙලවෙලා ඉන්නේ. අනිවාර්යෙන් ඔයාලා ගණන් පොත් දෙකනේ තියෙන්නේ 8 වසරට. 9 වසරේදී ගණන් පොත් 3ක් වෙනවා. ඒ තුනේදී පළවෙනි වාට පළවෙනි පොත, දෙවෙනි වාට දෙවෙනි පොත, තුන්වෙනි වාට තුන්වෙනි පොත. ඔහොම යන්නේ. එහෙම ගත්තොත් අමාරුයි. ඕක කියනවා ගණන් අමාරුයි. මාත් ගිය වාරේ ෆේල් වෙන්න සිටියේ බොහොම අමාරුයි. අඩුම මගේ ලකුණු 40. උදාරයි සතුටුයි. පන්තියේ 27ක් ඉන්නා. 27න් 17ක් නෙමෙයි. 21ක් ෆේල්, 6ක් පාස්. 6ක් පාස්. වැඩිම කාලේ ලකුණු 50 ගන්න. කොහොම හරි මේ බහ පාස් වෙන්න ඕන නැත්නම් ෆේල් වෙන්න බෑ. ඉස්කෝලේ යනවා ඔය වෙට්ටින් තමයි තව කිව්වොත් දැන් තියෙන එක වසර ඉඳ 6 වසර වෙන එවුන්ට පට්ට වාසි අපිට අවාසි කියන්නේ හිලින්ම අවාසි. මොකද කිව්වොත් දැන් අලුතෙන් එන 6 වසර මොඩියුල් එකනේ තියෙන්නේ. නෝට් නෙමෙයි ලියන්නේ ආතල්ලේ උන් ටීටි අපිට ලියන්නත් මොන අපරන් දුකයි. කියන්න ඕනේ උන්ට ඒ කියන්නේ 6 වසර ළමයිට ටැබ් හම්බෙනවා. අපිට පොත් වලින් ලියන්න. උදාහරණ දෙය කියන්නේ අවසාන සෙට් දෙකකට කියන්නේ අවසාන සෙට් එක කලින් සෙට් එක තමයි අපි ඕලෙවල් ලියන. කියන්නේ 2027. 2027 කියන්නේ ඉතින් කොහොමවත් කවුද සක්මන් කරනවද? මට මේ කොහොමද කතා කරන්න තේරෙන්නේ නැහැ. මම ගන්න ඒ හැටි. එහෙම තමයි. ඔය අයියෝ හරියන්නේ. දැන් ටිටිය ගන්න කෙනෙක්ට අනිවාර්යෙන් ඉංග්‍රීසි වල වෝස් ඒවා ටික ඕන. කොමර්ස් කරනවා නම් අඩුම ගණන් පාස් වෙන්න ඉබේ. ගණන් පාස් වෙලා ඉන්නවා. IT කරනවා ගොඩක් IT කරගන්න ගියා තමයි කියන්නේ මේ පැත්තෙන් ගොඩක් දේවල් තියෙනවා. මාත් හොයලා තියෙනවා මේ පොඩි උනාට. තවඩ 17. ඊළඟ නත්තල් බ්ලොග් එකක් තියෙනවා. නත්තල් කාලෙට එක එක දේවල් කරන්න තියෙනවා. නත්තල් කාලෙට ඉතින් කැරොල් යනවා. ඒ බ්ලොග් එකකුත් දෙන්න. කැරොල් යනවා ඔය කේකේව ගොඩාක් තියෙනවා. මම මේ දැන් මේ වීඩියෝ එක කරන Samsung Galaxy M31 ෆෝන් එකකින් තමයි ගන්න අනාගතේ කැමරාවක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒකට ඉතින් 1K ගහලා මොනටයිසේෂන් ඇප්ලයි කරලා ඔහොම සල්ලි එකතු කරලා තමයි ගන්නෙ. මම ආසයි බ්ලොග් කරන්න. අනිත් ඒවාට වැඩි ගේමින් ඒ වාසනේ. කොහොමද ගෙදරින් කරන්න දෙන්නෙත් නෑ. ඒක කියන්නේ ගෙදරින් කරන්න දෙන්නේ. මන්න ෆ්‍රී ෆයර් ගහලා අම්බානේකට කුටි කාලේ බොරු කියන්න ඕනේ නෑනේ. අම්බානේකට කුටි කාලේ කියනවා මාත්. මගේ දැන් 8යි විනාඩි 20ක් කතා කරලා තියෙනවා. මේක 10න් ඉවරයි නම් ඊට පස්සේ මම කට් කරලා ආයෙ කපුල වුණොත් යාරගෙන නැත්තම් මෙහෙම හදන්න 8න් නවත්තලා ඊට පස්සේ මයික් එක වැඩ ඊට පස්සේ කොහොම හරි ওই වැඩ ටික තමයි ඉතින් කරන් ඉන්න තියෙන්නේ. අනිවාර්යෙන් මතක් කරලා 12. ඒ කියන්නේ ඊළඟ නොවැම්බර් 12 යන ට්‍රිප් එකට වීඩියෝ එක බලන්න එන්න ඕන. මේ 2025 ප්ලෑන් එකයි මේ මාසේ ප්ලෑන් එක තමයි මම දැන් කිව්වේ. මම නම් කියන්නේ විභාගයට සති දෙකකට කලින්වත් පාඩම් කරන්න යන්න නැත්තම් කෙලවෙනවා. 10 වසර කියන්නේ ලේසි වාරයකුත් නෙමෙයිනේ. 10 වසර 9 වසර කට්ටිය කියන්නේ 8 වසරත් එහෙමයි 7 වසර ශ්‍රී ලංකාවේ 40 ඉඳ 6. එහෙනම් අද සමුගන්න කියලා තමයි බැලුවේ. මේක පොඩි වලොග් එකක්. අනේ මම ඉල්ලන්නේ කද යට තියෙන subscribe button එක ක්ලික් කරගෙන යන්න. ඔයාට ඒ වැඩේ විතරයි කරන්න තියෙන්නේ. ඒක ක්ලික් කරන් යන්න. ඒ වගේම අපේ channel අලුත් කෙනෙක් නම් ඒත් subscribe කරගෙනම යන්න. like කරන වීඩියෝ වලට හැමදාම බලන්න bell icon එක ඕල් දාලා තියාගන්න. එහෙනම් අදට සමුගන්නවා. ආයෙ තව vlog එකක් හම්බ වෙනු ලබන අඟහරුවාද කිව්වට
බදාදනේ බදා බ්‍රහස්පතින් තමයි බ්ලොග් එක දාන්නේ. එහෙනම් ටටා බායි.